දැන් දැක්කනේ අපි අද කතා කරන්න යන්නේ නිකන් චිත්‍ර ශිල්පියෙක් ගැන නෙවෙයි. 20 වෙනි සියවසේ කලාව කියන සංකල්පය උඩු යටිකුරු කරපු කෙනෙක් ගැන. කවුරු හරි චිත්‍ර කලාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නෙට එක උත්තරයක් දෙන්න අමාරු වෙන ප්‍රබලම හේතුවක් තමයි මේ ඉන්න කෙනා. කොහොමද ඔයාලට? මම තමයි පැබ්ලෝ පිකාසෝ. ඔයාලා අද මේ ඇවිල්ලා තියෙන්නේ මගේ කලාගාරය බලන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාලට මගේ චිත්‍ර ගැන විස්තර දැනගන්නත් පුළුවන්. නිර්මල සර් තමයි ඒවා විස්තර කරලා දෙන්නේ. ඔයාලා කැමතිද ගුවර්නික චිත්‍රයට වැළපෙන ස්ත්‍රිය? එන්න අපි ඔවා වීඩියෝ එකෙන් කතා කරමු. ඒ තමයි පැබ්ලෝ පිකාසෝ. එයා චිත්‍ර ඇඳ විතරක් නෙවෙයි, අපි ලෝකය දිහා බලන විදිහ පිළිබඳ ලොකු අභියෝගාත්මක විග්‍රහයක් කළා. ඔව්, පිකාසෝ කියන්නේ නිකම්ම චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි. එයා පවතින නීති රීති කඩ කරපු කෙනෙක්. සම්ප්‍රදායන් සුණු විසුණු කරපු කෙනෙක්. ඒවා උඩු යටිකුරු කරපු කෙනෙක්. කලාවේ නීති පොතම අලුතින්ම ලියපු විප්ලවවාදියෙක් විදියට එයාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම චිත්‍රයක් කියන්නේ බිත්තියක එල්ලන ලස්සන පින්තූරයක් විතරක්ම නෙවෙයි කියලා මුළු ලෝකයටම පෙන්වලා දීපු පුරෝගාමියෙක් තමයි පිකාසෝ කියන්නේ. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු පිකාසෝ කොහොමද මේ දේවල් වෙනස් කරන්න උත්සාහ කළේ කියලා. දැන් ඉතින් ප්‍රශ්නේ මේකයි. කොහොමද එකම එක මිනිස්සෙක් Tamanගේ පින්සල පාවිච්චි කරලා යථාර්ථය කියන දේ බින්දලා දාලා ඒ කැලි ටික එකතු කරලා අපිට බලන්න පුළුවන් අලුත්ම ලෝකයක් හැදුවේ. හරි. මේ කතා බහේදී අපි බලමු එයාගේ කලා ජීවිතයේ ප්‍රධාන නැවතුම් පොළවල් ටික. අපි මුලින්ම බලනවා එයාගේ හැඟීම් වර්ණ බවට පත් වුණු මුල් කාලය දිහා. ඒ කිව්වේ එයාගේ මුල් කාලේ හැඟීම් බර නිර්මාණ ගැන. ඊට පස්සේ කලාවේ විප්ලවයක් වුණු ගණිකවාදය. ඒ කිව්වේ කියුබිසම් ගැන. ඒ එක්කම එයාගේ විශිෂ්ටතම නිර්මාණ කීපයක් ගැන ගැඹුරින් කතා කරමු. අන්තිමට බලමු එයා මේ ලෝකෙ ඉතිරි කරලා ගියපු දේවල් මොනවද කියලා. හොඳයි. එහෙනම් අපි පටන් ගමු එයාගේ කලා ජීවිතයේ ආරම්භයෙන්ම. මේ ඉන්නේ ස්පාඤ්ඤේ ඉපදුණු ඒ කලාකරුවා පිකාසෝ. එයා Tamanගේ ජීවිත කාලයේදී චිත්‍ර විතරක්ම නෙවෙයි, මූර්ති, සෙරමික් වගේ බොහෝ අත්හදා බැලීම් කළා. ඇත්තටම එයා අත නොගහපු දෙයක් නැති තරම්. ඒ හැම දෙයකම එයාගේ අත්සන තියෙනවා. එයාගේ කලා ජීවිතය හරියට නිකම්ම එක දිගට දිවෙන කෙටි කතාවක් වගේ නෙවෙයි. පරිච්ඡේද ගොඩාක් තියෙන ලොකු පොතක් වගේ. පිකාසෝ Tamanගේ හිතේ තියෙන හැඟීම් වර්ණ බවට පත් කරපු විදිහ ඇත්තටම පුදුම සහගතයි. මේ කාලයේදී පිකාසෝ Tamanගේ හිතේ තියෙන දේවල්, එයාගේ පෞද්ගලික හැඟීම්, ඒ හැමදේම ලෝකෙට කිව්වේ වර්ණ වලින්. එයාගේ මුල් කාලය අපට ප්‍රධාන යුග දෙකකට බෙදන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ යුග දෙකම නම් කරලා තියෙන්නේ වර්ණ වලින්මයි. මේ කාලරාමෝ දිහා බැලුවම පේනව නේද එයාගේ වෙනස් වීම කොච්චර වේගවත්ද කියලා. බලන්න අවුරුදු කීපයක් ඇතුළත එයා හැංගීම් වල අන්ත දෙකක් අතර ගමන් කරන්නේ කොහොමද කියලා. එක පැත්තක තියෙන්නේ නිල් යුගය. 1901 ඉඳන් 1904 වෙනකම් තිබුණු දුකෙන් පිරුණු නිල් යුගය. දුක, තනිකම, දුප්පත්කම මේ හැමදේම නිල් පාටින් කැටි කරලා වගේ. ඕල්ඩ් ගිටාරිස්ට් මේ චිත්‍රය දිහා බැලුවම ඒ ශෝකය අපේ හදවතට දැනෙනවා. හැබැයි ඊට පස්සේ ඉක්මනින්ම වාගේ ඒ කිව්වේ 1904 ඉඳන් 1906 වෙනකන් ජීවිතයට පොඩි බලාපොරොත්තුවක් ගෙනාපු රෝස යුගයට එනවා. හරි. අපි දැන් තව ටිකක් වැඩිපුර කතා කරමු නේද? මොකද්ද මේ යුග දෙක අතර තියෙන වෙනස? අම්මෝ, ඒක අහසට පොළොව වගේ. නිල් යුගයේ ගත්තම ඒක සම්පූර්ණයෙන්ම ශෝකය, තනිකම, දුප්පත්කම ගැන ඒ හැඟීම් පෙන්වන්න එයා පාවිච්චි කළේ නිල්, කොළ වගේ සීතල වර්ණාවලියක්. හැබැයි රෝස යුගයේ ඊට වඩා ගොඩාක් උණුසුම්. ඒ අතරේ සර්කස් කාරයෝ ඇතුළත් පවුල් වාගේ තේමා ඇඳලා ජීවිතේ ටිකක් හරි හොඳ පැත්තක් දකින්න උත්සාහ කරා. ඒ වගේ මේකට පාවිච්චි කරේ රෝස, තැඹිලි වගේ උණුසුම් පාට. ඇයි මේ තරම් වෙනසක් සහිත යුග දෙකක්? හේතුව හරිම පෞද්ගලිකයි. ඒක ඛේදවාචකයක්. එයාගේ හොඳම යාළුවා නැති වුණාට පස්සේ පිකාසෝ ගොඩක් ලොකු දුකකට වැටෙනවා. ඒ යාළුවගේ නම කැසග්මා. අන්නේ තනිකම, වේදනාව තමයි ඕල්ඩ් ගිටාරිස්ට් වාගේ චිත්‍රවලින් පේන්නේ. ඇත්තටම මේ නිල් පාට කියන්නේ එයාගේ දුකම තමයි. ඒක හරි අන්ධකාරයි.
හැබැයි කාලයක් එක්ක පැරිසියේ හිටපු සර්කස් කලාකරුවන්ගේ ජීවිතය එයාට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. මේ චිත්‍රයේ තියෙන්නේ අන්න ඒ උණුසුම. දුක සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. ඒත් රෝස පාටින්, තැඹිලි පාටින් යම් සහනයක්, මනුස්සකමක් දකින්න පුළුවන්. රෝස තැඹිලි වගේ උණුසුම් පාට පාවිච්චි කරලා සර්කස් කලාකාරයන්ගේ ජීවිතවල තිබුණු සුන්දරත්වය, ඒ මිනිස්සු අතර තිබුණු බැඳීම් එයා කැන්වසයට ගෙනාවා. සම්පූර්ණ වෙනසක්. හරි. ඊළඟට තමයි නියම වෙනස වෙන්නේ. ඒ තමයි පිකාසෝ හැමදේම වෙනස් කරන තැන. අවුරුදු 100 ගානක් පරණ කලා නිර්මාණ පිළිබඳ මතක පොත ඉරලා විසි කරලා Tamanගේම නීති ලියන්න පටන් ගත්ත තැනට තමයි අපි දැන් යන්නේ. ඉතින් මොකද්ද මේ කිව්වේ? ඒක තමයි ගණිකවාදය. මොකද්ද මේ කියන ගණිකවාදය? එහෙම නැත්නම් කියුබිසම් කියන්නේ. මෙහෙම හිතමුකෝ, අපි වස්තුවක් දිහා බලන්නේ එක පැත්තකින්නේ. හැබැයි ඒ වෙනුවට ඒක ඉස්සරහ පැත්ත, පිටිපස්ස, උඩ යට මේ හැම පැත්තම එකම වෙලාවක දැකලා ඒ ඔක්කොම ටික එකම කැන්වස් එකේ ඇන්දොත් මොකද වෙන්නේ? ඒක හරියට ලොකු කණ්ණාඩියක් බිඳිලා ඒකේ කෑලි කෑලි වලින් පේන රූප ටික එකතු කරලා අලුත් දෙයක් හදනවා වගේ වැඩක් නේද? මෙතන තීරණාත්මක කාරණය තමයි මේක. පිකාසෝට ඇහැට පේන දේ ඒ විදියටම කොපි කරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. එයාට ඕන උනේ වස්තුවක ඇත්තම ස්වභාවය. ඒ කියන්නේ අපි ඒ ගැන දන්න දේ, ඒකේ ත්‍රිමාන බව, ඒකේ හැඩය වගේ දේවල් ජාමිතික රූප හරහා හොයලා බලන්න. කලාව කියන්නේ කැමරාවෙන් ගන්න ෆොටෝ එකක් නෙවෙයි කියලා තමයි එයා කිව්වේ. හොඳයි. මේ අලුත් විප්ලවීය අදහස උපන් තැන, ඒකට මුල් වුණු ඒ එකම එක චිත්‍රය දිහා අපි දැන් බලමු. මෙන්න ඒ චිත්‍රය. ඇවිග්නොන්හි යුවතියෝ. මේ චිත්‍රය මුලින්ම පෙන්නුවාම කලා ලෝකයම හෙල්ලිලා ගියා. 1907 දී මිනිස්සු මේක මුලින්ම දැක්කම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කම්පාවටපත් වුණා. ගොඩක් අය කිව්වේ හරි කලාව ඉවරයි කියලා. ඒ තරමට මේක කම්පනයක් වුණා. කාටවත් මේක තේරෙන්නේ නැහැ. ඇයි මේ චිත්‍රය මේ තරම් ලොකු පෙරලියක් කරේ? මොකද පිකාසෝ මෙතනදී අපි ලස්සනයි කියලා හිතාගෙන හිටපු හැමදේම අයින් කරලා දැම්මා. මේක ලස්සන නිර්වත් රූප එකතුවක් නෙවෙයිනේ. අමුතුයි, බිහිසුණුයි. සමහරු කිව්වා මේක කලාවට කරන ලොකු අපහසයක් කියලා. ඒකට හේතුව මෙතනින් පැහැදිලිව පේනවා. බලන්නකෝ මේ මූණු දිහා. මේවා හරියට අප්‍රිකානු වෙස් මූණු වගේ නේද? ඇස් එක පැත්තකට හැරිලා තියෙද්දි, නහය තියෙන්නේ තවත් පැත්තකට හැරිලා. ශරීරය පවා තියෙන්නේ කෝණික හැඩවලට කඩලා. පිකාසෝ මෙතන ඇත්තටම අඳින්නේ කාන්තාවන්ම නෙවෙයි. එයා අඳින්නේ කාන්තාවන් කියන අදහස විතරයි. අන්න ඒක තමයි අපි මතක තියාගන්න ඕනේ. හිතන්න. මේ එකම එක චිත්‍රයකින් පිකාසෝ අවුරුදු 100 ගානක් පරණ කලා සම්ප්‍රදායන් ඔක්කොම ජනේලෙන් එළියට වීසි කරලා දැම්මා. ඒ කිව්වේ අවුරුදු 100 ගානක් තිස්සේ තිබුණු කලාවේ මූලිකම නීතියක් තමයි පේන දේ පේන විදියට අඳින්න ඕනේ කියන එක. යථාර්ථය කියන්නේ එක විදියට විතරක් දකින්න ඕන දෙයක් නෙවෙයි කියලා එයා මුළු ලෝකෙටම පෙන්නලා දුන්නා. ඇත්තටම මේක අලුත් කලා භාෂාවක පළවෙනි වචන ටික. කියුබිසම් එතනින් නැවතුන්නේ නැහැ. බලන්න මේ චිත්‍රය දිහා. 1910 දී ඇඳපු ඇම්බ්‍රෝයිස් වොලාඩ්ගේ පෝට්‍රේට් එක. මෙතනදී පිකාසෝ රූපය පොඩි පොඩි කෑලි වලට කඩලා හරියට විග්‍රහ කරනවා වගේ වැඩක් කරනවා. සමහර විට අපට මූණ එකපාරට අඳුරගන්න බැරි වේවි. ඒත් අන්න ඒක තමයි කතාව. පිකාසෝට ඕනුනේ එයාගේ පෙනුම අඳින්න නෙවෙයි. එයාගේ චලිතය, එයාගේ ස්වභාවයේ තියෙන විවිධ පැති එකට එකතු කරන්න. අන්න ඒකයි මේ චිත්‍රය මෙච්චර ගැඹුරු. පිකාසෝගේ කලාව කොහොමද? ලස්සනයිද? ඒත් පිකාසෝගේ කලාව ලස්සන විතරක් නෙවෙයි. එයා ඒක පාවිච්චි කළා ප්‍රබල ආයුධයක් විදියට. එයාගේ කාලයේ සිදුවෙච්ච දේශපාලන සමාජීය දේවල් ගැන ලෝකයටම කෑ ගහලා කියන්න. මෙන්න මේ එයාම කියපු දෙයකින් අපි ඒක බලමුකෝ. චිත්‍ර අඳින්නේ ගෙවල් සැරසීමට නෙවෙයි. ඒක සතුරාට එරෙහිව පහර දීමට ඇති යුද්ධ උපකරණයක්. ඒ කියන්නේ එයාට කැන්වස් එක කියන්නේ යුද පිටියක්, පින්සල කියන්නේ ආයුධයක්. කලාවේ බලය ගැන එයා හිතුවේ එහෙම. අන්න ඒ දැක්මේ ප්‍රබලතම ප්‍රතිඵලය තමයි මෙන්න මේ දැවැන්ත සිතුවම. ගුවෙර්නිකා. සමහර විට 20 වෙනි සියවසේ බලගතුම යුද්ධ විරෝධී ප්‍රකාශනය මේක වෙන්න ඕනේ. යුද්ධයේ කුරිරුකමට විරුද්ධව නැගුණු කවදාවත් නිහඬ කරන්න බැරි හඬක්.
මේ චිත්‍රයේ පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම බිහිසුණු කතාවක්. අපි බලමු මේ මොකක්ද කියලා. 1937 ස්පාඤ්ඤ සිවිල් යුද්ධ කාලේ නාසි ගුවන් හමුදාව කිසිම අනුකම්පාවක් නැතුව බෝම්බ දාලා ගුවෙර්නිකා කියන අහිංසක නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒ ප්‍රහාරයේ තිබුණු අමානුෂික කුරිරු බවට ඒ අහිංසක මිනිස්සු විඳපු වේදනාව ඒ මිලේච්ඡ ක්‍රියාවට ප්‍රතිචාරයක් විදියට තමයි පිකාසෝ මේ දැවැන්ත බිතුසිතුවම නිර්මාණය කරන්නේ. මේක යුද්ධයට එරෙහිව නැගුණු නිහඬ ඒ මුළු ලෝකයම හොල්ලපු කෑගැහීමක්. එයා ප්‍රබල පාට පාවිච්චි කරේ නෑ. හරියට පත්තරයක ෆොටෝ එකක් වගේ. කළු සුදු අලු විතරයි. මේක නිකන් පත්තරයක වාර්තාවක් කියවනවා වගේ අපිට හැඟීමක් ඇති කරන්නට නිර්මාණය කරපු චිත්‍රයක් කියලාත් ඔයාට හිතන්න පුළුවන්. මොකද එයාට කිසිසේත්ම ඕනුන්නේ යුද්ධය වර්ණවත් වීර වික්‍රමාන්විත දෙයක් විදියට පෙන්වන්න. එයාට ඕනුනේ යුද්ධේ නිර්වත් ඇත්ත පෙන්වන්න. ඒ කියන්නේ වේදනාව, විනාශය සහ ශෝකය වගේ සීතල යථාර්ථය අපේ ඇඟට දැනෙන්න සලස්වන්නයි. මේ චිත්‍රයේ අන්තර්ගත කරලා තියෙන්නේ ඊටාම ප්‍රබල සංකේත. උදාහරණයක් විදිහට බලන්න මේ ගවයයි වේදනාවෙන් කෑ ගහන අශ්වයයි වම් පැත්තේ ඉන්න ගවයා සමහරු කියන්නේ ඒක මිලේච්ඡත්තේ සහ අන්ධකාරයේ සංකේතයක් කියලා. මේ සත්තු දෙන්න ස්පාඤ්ඤ සංස්කෘතියට ගොඩක් වැදගත්. ස්පාඤ්ඤ සංස්කෘතියේ තියෙන වැදගත් සන්ධිස්ථාන දෙකක් මේ සත්තු දෙන්න නියෝජනය කරනවා. මෙතනදී එයාලා නිරූපණය කරන්නේ යුද්ධයට අහු වෙලා දුක් විඳින අහිංසක ජීවිත. ඒ යටම බලන්න මියගිය Tamanගේ දරුවාව තුරුළු කරගෙන විලාප දෙන අම්ම කෙනෙක්. ඒ ශෝකය ඇත්තටම දරා ගන්න බෑ. බලන්න ඒක හැඟීම් ප්‍රකාශනය කොච්චරද කියලා. මේ චිත්‍රයේ පුරාම තියෙන ව්‍යාකූල බව. බලන්නකෝ ඒ ව්‍යාකූලත්වය දිහා. චිත්‍රයේ හරිමැද හරියටම මේ මුළු වේදනාවේම හදවත වගේ ඉන්නවා. වේදනාවෙන් මොරගහන අශ්වයේ ඒ අශ්වයාගේ වේදනාව කියන්නේ යුද්ධෙන් බැටකන අහිංසක මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ වේදනාවම තමයි. හැබැයි මේ මුළු අන්ධකාරයේම මැද්දේ පුංචි ආලෝකයක් බලාපොරොත්තුවක එළියකුත් තියෙනවා. පේනවද? අන්න ලාම්පුවක් අතින් අරගෙන ඉන්න කාන්තාවක්. සමහර විට ඒක බලාපොරොත්තුවේ පුංචි එළියක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මේ සිද්ධ වෙන බිහිසුණු දේ දිහා ඇස් ඇරලා බලන්න කියලා ලෝකෙටම කියන ආයාචනයක් වෙන්නත් පුළුවන්. සමහරු කියනවා ඒක තමයි මේ අඳුර මැදින් සත්‍ය එළියට ගෙන ආලෝකය කියලා. අදටත් ගුවෙර්නිකා කරන්නේ යුද්ධේ බිහිසුණු බවට එරෙහිව නැගෙන ප්‍රබලතම කලාත්මක හඬක්. ඒක කිසිම දවසක යල් පැන යන්නේ නැති සාමය ඉල්ලා කරන විශ්වීය ආයාචනයක් විදියට ඉතිහාසයේ ලියවිලා තියෙනවා. බිම වැටිලා ඉන්න සොල්දාදුවා දිහා බලන්න. අතේ තියෙන කඩුව කැඩිලා. ඒකෙන් පේන්නේ යුද්ධය හමුවේ මනුස්සකම කොහොමද පරාජය වෙන්නේ කියලා. කඩුව කැඩිලා වගේම බලාපොරොත්තුත් බිඳිලා ගිහින්. ඉතින් අපි වෙනත් දවසක මේ ගුවෙර්නිකා චිත්‍රය පිළිබඳ තවත් ගැඹුරින් කතා කරමු. ගුවෙර්නිකා චිත්‍රයෙන් පස්සේ ඇඳපු The Weeping Woman එහෙම නැත්නම් වැළපෙන කාන්තාව. The Weeping Woman එහෙම නැත්නම් වැළපෙන කාන්තාව කියන මේ සිතුවම දිහා බලන්නකෝ. ශෝකයෙන් කෑලි කෑලි වලට බිඳිලා ගියපු මුහුණක්. ගුවෙර්නිකා එකෙන් පස්සේ පිකාසෝ ඒ වේදනාව ගැනම හිතන්න පටන් ගත්තා. මේ වැළපෙන කාන්තාව, ඒ කියන්නේ මේ Weeping Woman කියන චිත්‍රය ඒ වේදනාවේ තවත් පැති කඩක් විදියට අපිට දකින්න පුළුවන්. ගුවෙර්නිකා එකේ තිබුණේ මුළු නගරයේම වේදනාවක්. මේ චිත්‍රයේ තියෙන්නේ ඒ සාමූහික වේදනාවට පෞද්ගලික මුහුණුවරක් දීලා. යුද්ධය නිසා තනි මිනිස්සෙක් විඳින වේදනාවේ ගැඹුර ඒක මේ මූණෙන් පේනවා. ජීවිතය කියන්නේ ඉතින් යුද්ධයක් තමයි නේද? මිනිස්සු ඉපදුණෙන් පස්සේ ජීවත් වෙන කොච්චර යුද්ධ කරනවද? බලන්න පිකාසෝ ඒ බිඳුණු ගණිකවාදී ශෛලිය ශෝකයෙන් බිඳී ගිය මනසක වේදනාව ප්‍රකාශ කරන්න භාවිතා කරපු විදිය කොයි තරම්නම් ගැළපෙනවද කියලා. හොඳයි. අවසාන වශයෙන් අපි බලමු පිකාසෝ මේ ලෝකයට ඉතිරි කරලා ගියපු දේ මොකක්ද? එයා කලාවට උරුම කරපු දේ මොකක්ද කියලා. අපි දැන් ඒ ගැන බලමු. එයාගේ මුළු ගමනම අපිට සරලව පියවර 3කින් බලන්න පුළුවන්. පළවෙනි පියවර තමයි එයා හැඟීම් කියවන්න පාට පාවිච්චි කරා. ඒ කියන්නේ හැඟීම් පෙන්නන්න වර්ණය ප්‍රබල ආයුධයක් කරගත්තා. දෙවැනි පියවර
එයා හැඩතලයි දකින විදියයි කඩලා බිඳලා දාලා කලාවේ විප්ලවයක් කරා. තුන්වෙනි පියවර එයා කලාව සමාජයට කතා කරන දේශපාලන අවියක් බවට පත් කරා. අද ඔයාලටත් පුළුවන් ඔයාගේ කලාවෙන් සමාජයට ප්‍රබල විදියට කතා කරන්න. එහෙනම් ඉතින් ඔය රසාස්වාදයට චිත්‍ර අඳින ගමන් ඔයාගේ කලාව පාවිච්චි කරලා මුළු ලෝකයටම යමක් කියන්න ප්‍රබල ආයුධයක් විදියට කලාව පාවිච්චි කරන්න අද ඉඳලා හිතන්න පුළුවන් නේද? ඉතින් අවසානයේදී පිකාසෝ අපිට ඉගැන්වුවේ මොකද්ද? එයා 20 වෙනි සියවසේ කලාව ගිය පාර වෙනස් කළා විතරක් නෙවෙයි කලාකරුවා කියන්නේ කවුද කියන එකම වෙනස් කළා. චිත්‍ර කලාව කියන්නේ බිත්තිය කෙල්ලලා ලස්සන බලබලා ඉන්න ගත්ත උත්සාහයක් විතරක් නෙවෙයි. ඒක සමාජය ගැන කතා කරන්න, අසාධාරණයට එරෙහිව හඬ නගන්න, වාගෙම අපි මේ ලෝකය දිහා බලන විදිය වෙනස් කරන්න පුළුවන් ඉතා ප්‍රබල මෙවලමක් කියන එක එයා ඔප්පු කළා නේද? හරි. අපි මේ විග්‍රහය අවසන් කරමු පොඩි ප්‍රශ්නයකින්. අද අපි මේ ජීවත් වෙන සංකීර්ණ ලෝකය දිහා බලද්දී පිකාසෝගේ කතාවේ මොන පරිච්ඡේදයද අපේ හදවතට වැඩියෙන්ම කතා කරන්නේ? එයාගේ තරුණ කාලේ පෞද්ගලික වේදනාවද? එයා කරපු බුද්ධිමය විප්ලවයද? එහෙම නැතිනම් එයාගේ නොසැලෙන දේශපාලන විරෝධයද? මොකද්ද ඒකට තියෙන පිළිතුර? ඒක සමහර විට යථාර්ථයටත් වඩා ගැඹුරු අපේ ඇහැට නොපෙනෙන සත්‍යයක් වෙන්නත් පුළුවන් නේද? හොඳයි. ඒ ගැන කල්පනා කරන්න ආරාධනා කරමින් අද මේ වැඩසටහන නවත්තන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලෝ පිකාසෝ කියන්නේ කවුද? එයාගේ තියෙන නිර්මාණ මොන විදියටද සංවර්ධනය වෙලා ගියේ කියලා හඳුනාගත්ත නේද? අපි පිකාසෝ ගැන මෙහෙම වැඩසටහන් එකකින් කතා කරන්න බෑ. අපි එයාගේ චිත්‍රයෙන් චිත්‍රය අරගෙන තවත් දවස්වල කතා කරමු. එතකන් රැඳිලා ඉන්න. අපි ආයෙ ඉක්මනින් හමු වෙනකන් නවතින්න. ඔයාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. කොහොමද පිකාසෝගේ නිර්මාණ මතක ඇතුව අදහස් ලියන්න? ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.